ඉරානයේ පවතින රාජ්‍ය විරෝධී පෙළපාලිවලදීද එරට ආරක්ෂක හමුදා විසින් මේ දක්වාම වශයෙන් පුද්ගලයන් 12000ක් ඝාතනය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා. සමකාලීන ඉරාන ඉතිහාසයේ විශාලතම ජනසංහාරය ලෙස හඳුන්වන අතර ප්‍රධාන වශයෙන් පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා සිදු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ඉරාන් ඉන්ටර්නැෂනල් වෙබ් අඩවිය වාර්තා කළේ මියගිය පිරිස් පිළිබඳ සංඛ්‍යා ලේඛන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයට සමීප එක් මූලාශ්‍රයකින් ලැබුණු තොරතුරු සහ ජනාධිපති කාර්යාලයේ මූලාශ්‍ර දෙකක් මෂාඩ් කර්මන්ෂා සහ ඉස්ෆහන් නගරවල ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ මූලාශ්‍ර කිහිපයකින් ලැබුණු තොරතුරු සහ ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ වාර්තා සහ මියගිය අයගේ පවුල් ශ්‍රේෂ්ඨ වාර්තා වෛද්‍ය මධ්‍යස්ථානවලට අදාළ දත්ත සහ ඉරානයේ පුරා විවිධ නගරවල වෛද්‍යවරුන් සහ හෙදියන් විසින් ලබාගත් තොරතුරු මත පදනම් වූ බවයි. මේ අතර ඉරාන ආරක්ෂක අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් ඉරාන භූමියට එරෙහි ඕනෑම ආකාරයක ප්‍රහාරයකට සිය හමුදා බලවත් ලෙස ප්‍රතිචාර දක්වන අතර කිසිවෙකුට තර්ජනය කිරීමට ඉඩ නොදෙන බව පවසා තිබෙනවා. කලාපයේ සියලුම ඇමරිකානු හමුදා කදවරු සහ උන්ගේ මෙහෙයුම් සඳහා පහසුකම් සපයන රටවල් ඉරානයේ නීත්‍යානුකූල ඉලක්ක වනු ඇති බවයි ඔහු තර්ජනාත්මකව කියා සිටියේ. අපගේ නැති පියවරයන්ට අනුව පසුගිය යුද්ධයට සාපේක්ෂව අපගේ ආරක්ෂක තත්ත්වය හොඳ තත්ත්වයේ පවතිනවා යනුවෙන් ඉරාන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියා.